අද අපි යමු මගෙත් එක්ක ඩාන්සින් ෂෝ එකක් බලන්න. අද විශේෂත්වය තමයි මේ ඩාන්සින් ෂෝ එක තියෙන්නේ මම ඉගෙන ගත්ත ඉස්කෝලේ. ඉතින් දැන් මේ මම එක්ක යන්නේ මගේ යාළුවෙක්. මෙයාත් මං ඉගෙන ගත්ත ඩාන්සින් ක්ලාස් එකටමයි ආවේ. ඔන්න කොහොම හරි අපි යද්දී ඩාන්සින් ෂෝ එක පටන් අරගෙන තිබ්බේ. අපි දෙන්නත් ඉතින් පිටිපස්සට ගිහිල්ලා සීට් එකක ඉඳගෙන නංගිලා මල්ලිලාගේ දක්ෂතාව බලන්න පටන් ගත්තා. මේ ඩාන්සින් ෂෝ එක සංවිධානය කරලා තිබ්බේ අලව්ව SDA නර්තන පාසලේ. ඒ වගේම මේ ෂෝ එකට සහභාගී වුණේ මේ පාර උසස් පෙළ කරන නංගිලා මල්ලිලා. ඔන්න බලන්නකෝ ඉතින් එයාලගේ දක්ෂතාවයන්. එයාලගේ දක්ෂතාවයන් පෙන්වන්න උඩරට නර්තන සම්ප්‍රදාය තමයි යොදාගෙන තිබුණේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට නංගිලා මල්ලිලාගේ ඩාන්සින් අයිටම් ඉවර වුණාට පස්සේ පන්තියාව අනිත් නංගිලා මල්ලිලාටත් සහතික පත්‍ර දෙන්න පටන් ගත්තා. අන්තිමේටම කොහොම හරි මේ වෙලාවේදී විශේෂ දෙයක් වුණා. ඔන්න ඕක තමයි ඒ විශේෂ දේ. මේ වෙලාවේදී නිවේදිකාව විසින් හදිසියෙම සර්ගේ ගෝලයෝ එක්ක නර්තනයක් ඉදිරිපත් කරන්න කියලා අවස්ථාව දුන්නා. මේ වෙලාවේදී මේ හැමෝම හරිම ලස්සනට සර් එක එයාලගේ නර්තනය ඉදිරිපත් කරා. ඒ නැටුමත් එක්කම අපි දෙන්න ඉතින් හෙමින් නැගිටලා ආයේ ආවා මගේ ඉස්කෝලේ පෙන්නන්න මගේ යාළුවට. ඇත්තටම ඉතින් මේ ඉස්කෝලේ මට අමතක නොවන මතක ගොඩාරියක් තියෙනවා. මං හිතනවා ඔයාලටත් ඔයාලගේ පාසල් කාලේ අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති කියලා. ඔයත් මගේ ඉස්කෝලේට ආවනම් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට පාසල් කාලේ තිබ්බ අමතක නොවන සිදුවීම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඔන්න ඔය විදිහට ඉතින් මම හිටිය පන්ති මොනවද? මම ඉස්කෝලේදී කරපු දේවල් මොනවද? මම යාළුවෝ එක්ක සෙල්ලම් කරේ කොහොමද? ඒ හැමදේම මගේ යාළුවට මම ඔය විදිහට අත දික් කර කියන්න පටන් ගත්තා. කොහොම හරි ඉතින් ඉස්කෝලේ බලලා ඉවර වෙලා අපි දෙන්න ආපහු ගෙදර එන්න තමයි ලැහැත්ති උනේ. ඔය විදිහට කයියක් දාගෙන අපි දෙන්න හිමින් ගේට් එක ගාවට ආවා. ඊට පස්සේ ඉතින් යන්න තමයි තියෙන්නේ. ආයෙ වීඩියෝ එකකින් හම්බ කරමු.